ඉන්නේ අපි. රයිට්. අද බලමු ප්‍රොනවුන් නැත්නම් සර්වනාම එක එකතු කරලා can එකත් එක්ක අපි ක්‍රියාවක් එකතු කරලා කොහොමද හදන්නේ කියලා නේද? I can run මට දුවන්න පුළුවන්. I can eat මට කන්න පුළුවන්. I can jump මට පනින්න පුළුවන්. We can write අපිට ලියන්න පුළුවන්. We can watch අපිට බලන්න පුළුවන්. We can drink අපිට බොන්න පුළුවන්. He can drive ඔහුට පදින්න පුළුවන්. He can make ඔහුට හදන්න පුළුවන්. He can sing ඔහුට සින්දු කියන්න පුළුවන්. You can walk ඔබට ඇවිදින්න පුළුවන්. You can pass ඔබට සමත් වෙන්න පුළුවන්. You can listen ඔබට සවන් දෙන්න පුළුවන්. නේද? ශ්‍රවණය කරන්න පුළුවන්. They can climb ඔවුන්ට නගින්න පුළුවන්. They can speak ඔවුන්ට කතා කරන්න පුළුවන්. They can take ඔවුන්ට ගන්න පුළුවන්. She can dance ඇයට නටන්න පුළුවන්. She can cook ඇයට උයන්න පුළුවන්. She can complain ඇයට පැමිණිල්ලක් කරන්න පුළුවන්. right ඔන්න අපි ලෙසන් එකක් කරා run can එකත් එක්ක නේ මට පුළුවන් කියන අර්ථේ. එහෙනම් අපි හෙට හම්බ වෙමු.